හරි හැම සාදරයෙන් දෙනවා කටින්දු කියන YouTube channel එකට. එහෙනම් අද යන්න හදන්නේ සිතුල් පව්වට යන්නේ හදන්නේ සිතුල් පව්වේ යන සෙට් එක නැගගන්න. ඔන්න එහෙනම් අපි ගමන ආරම්භ කරමු. බස් එක කොහොමද සුපිරියක් නේද? ලයිට් ටිකක් දාලා පෙන්නන්න. ලයිට් සිස්ටම් එක අපි දැන් ගමන ආරම්භ කරමු. සිතුල් පව්වට යන්නේ අද සිතුල් පව් ඊයේ අපි කොහෙද සිරිපාද ගියා. අද සිතුල් පව්වට යනවා. එක දිගට ටිකක් සෙට් වෙනවා. ලයිට් එක නෙමෙයි සුපිරියට යන්නේ. මේ පාර වහිනටද බංගෝ කොහොමද බස් එක සුපිරියක්ද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඊළඟට බස් මොන බස් එකද යන්නේ කියලා මට කමෙන්ට් එකක් දාන්න. වහින්න පටන් ගත්තා. කොම්බි දිසාවට ඉපදිලා අපි පොඩ්ඩක් ස්පීඩ් කරලා යන්න. මොකද ටිකක් දුර යන්න තියෙනවා. ඔන්න ලයිට් සිස්ටම් එක තියෙනවා. ඕක තමයි ඇතුලේ ලයිට් ටික. ඇතුලේ ලයිට් නෙමෙයි වීදුරු දෙන්න අමාරුයි. වහිනා සිතුල් පව්වකට කොහොමද දන්නේ? කොහොමද ඉතින් බාරකට පිට කරන්න තැයිනේ. එන්නේ පිට කරන්න තැයිනේ. පොඩ්ඩින් අදින නූලෙන්දී ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, මේ වීඩියෝ share කරන්න. අපි සිතුල් පව්වට යන අපට කඩයක් හම්බුනොත් කඩේකින් තමයි කන්නමයි වුනේ කන්න. කඩ සෙට් වෙනවා. ඉන්දාලා වාන්ට අරගෙන පොඩ්ඩක් බැලලා උඩ යන්න බැලලා කන්නාඩි සිටි හાર્ඩ්වෙයාර් නවීන මේකින් බත් ටිකක් අරගෙනද හොටෙල් දෙන්න කියන 500. thank you බස් පැයවා යාන්තම්. ඔන්න බස් එකගෙන එක එන්ජිම පණ ගන්නවා ගමු.
පේන්නේ බස් එක. වැඩිය දෙන්නේ නැහැ. මොකද පෙන්නේ හද වැඩි. පෙන්නේ හද වැඩි. කොහොමද අපි ස්පීඩ් කරලා යන්න ඕනේ? මොකද සිතුවි ගොඩ දුන කතරගම පැත්තට වෙන්න තියෙන්නේ සිතුල් පව්ව. ඊළඟ වීඩියෝ එකේ මම ගේන්නම් කතරගම යන එක. වල පොඩ්ඩක් ෂෙයාර් කරන්න ඕනේ. අපිට නෝනක වදිනවා කියන්නේ. එතන වංගුව සැර වැඩි. නැත්තම් වංගුව නැති මොනවා නැති. දැක්කම වංගු කියනවා නැති. පිම්බලගෙන යන්නේ ඉක්මනට යන්න කලියෝ නෝ කලියෝ අයියෝ මිනිස්සුන්ගේ හොන්නිකේ ඕනි හඳුනන නමට ඒක පිළිබඳව කමෙන්ට් කරන්න යන්න. මිලරියට ඇරිය මම මේක ගන්න නැත්නම් ලොරි වදින්න ඉඩ තියෙනවා. මේ ටෝන් එක දන්නවනම් රේටිං කමෙන්ට් දෙන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Ini CTB bahasa ඉස්සරහින් හරවන්න තියෙනවා ගොන් පැත්තට. දැක්කනේ ඉතින් මට හොඳ කියනවා නැතිනම් වහනේ කියන පොඩ්ඩක් වහනාව පදින්න පොඩ්ඩක් බයක් තියෙනවා. ඒ හැරෙන්න වෙන කිසි බයක් නැහැ. මේ පාර හොඳටම බලන්න කියන්නේ ගැස්සෙන විදිය පේන ඉතින් බස් එක. මේ පාරේ දවස් දෙක තුනක් විතර කවුත් තියෙනවා බස් එක ඉවරයි. අපි කලින් වීඩියෝ එකේ සිරිපදේ උඩටම කන්දට ගියා. මේ පාර සිතුල් පව්ව පන්සලක් පෙන්වන වීඩියෝ එක එන්ඩ් කරන්න. CTB බස් ඉන්න රෝස පාට ගෙවල්. රෝස පාට ගෙවල් දෙක නැත්තම් බලන්න. සෝස් පාට ගෙවල් තියෙන සෝස් පාටයි. වංගුවෙන් නිසා ඉස්සර කරගත්ත නැත්නම් වංගුවෙන් ඉස්සර කරන්න බෑ. ඔන්න අපි සිතුල් පව්වට ආවා. සිතුල් පව්වට ආවා. අපි බස් එක පන්සල ගාවට චුට්ටු කරලා නැත් ගමු.
නැත්තම් ගොඩක් දුර යන්න වෙනවා. ඔන්න ඔය විදියට පන්සලකට මෙන්න මේ හරියෙන් අපි බස් එක දාගමු. අපි බස් එක ඉස්සෙල්ලා පාක් කරමු. පන්සල තිබ්බනේ මේ හරිය. ඔන්න හරිය මෙතන පාක් කරමු. බස් එක මෙතන ලයිට් ඔෆ් කරලා බැහැලා අපි දැන් යමු සිතුල්පව්වට. මිනිස්සුන්ට බන්න දොර වැරියනේ නෙම. ඔයියෝ. දීදී ගයි. යාලා බැහැගත්තේ එමීට අපි යමු සිතුල්පව්වට. සිතුල්පව්ව බලන්න ඔන්න අද එක්කන් ආවා. ඊළඟට කොහෙද යන්නේ අපි කියලා කමෙන්ට් එකක් කරන්න. යන්න පුළුවන් හැමදේම එක්කන් යනවා. මේකේ තව මොනරාගල අප්ඩේට් එක එන්න තියෙනවා. මොනරාගල අප්ඩේට් එක ආපු ගමන් මොනරාගලත් එක්ක යනවා. රෑකාවුත් ඊට පහුවෙදා දවසේ එක්කන් යනවා. ඔන්න එහෙනම් සිතුල්පව්වට යන්න හදන්නේ උඩට. මීට වඩා ඉක්මන් කරන්න බැරිද දන්නේ නැහැ නේ. සිතුල්පව්වේ උඩටම ගිහිල්ලා පොඩ්ඩක් වටපිටාව එහෙම පෙන්නලා වීඩියෝ එක එඩිට් කරන්න. ඉතින් යාළුවනේ මොකද වෙන්නේ? අයියෝ තව දුර උඩට යන්න ඕනිද? කොහොම හරි ඔයගොල්ලෝ මට subscribe 100 ගන්න මට support එකක් දෙන්න. මේ මාසෙ ඉවර වෙන්න කලින් subscribe 100 ගන්න support එකක් දෙන්න. ඔන්න උඩ පේනවා චෛත්‍යයක්. ඔන්න යාළුවනේ සිතුල්පව්වට ආවා. සිතුල්පව් එච්චර බලන්න යන්නේ. ඕක තමයි බලන්න තියෙන්නේ. ඔන්න ඔය මේ දෙකම අල්ලලා අපි ගමු ලස්සන ෆොටෝ එකක් ගත්තා. යමු. අපිට දැන් යන්න වෙන්නේ චෛත්‍ය ගාවට තමයි. මේකේ වැඩි මුකුත් බලන්න නැහැ. මෙන්න මේ ගෙවල් ටික වගේ මේ තියෙනවා. ගෙවල් ටික වගේ තියෙනවා. ඊළඟට පිටිපස්සේ එහෙම මුකුත් නැහැ. පේනවා ඇති මේ. පිටිපස්සේ එහෙම ලොකු දෙයක් බලන්න නැහැ. අය මෙන්න මෙතන තියෙනවා රත්තරන්ින් ගහපු කණු. ඒ වගේම සිතුල්පව්වේ ගිහින් තියෙන අය යටින් මට කමෙන්ට් කරගෙන යන්න. යටින් කමෙන්ට් එකක් දාන්න. සිතුල්පව්වේ ගිහින් තියෙන අය. මම නම් තාම ගිහින් නැහැ. තාම එකපාරක් ගිහින් නැහැ. ගිහින් තියෙන අය කමෙන්ට් කරන්න. කමෙන්ට්. Please comment. හරි. එහෙනම්
මෙන්න මොකද්ද මේ නිල් පාටක් මොකද්ද තියෙනවා අපි යන් මේ පැත්තට බලන්න. මේ පැත්තේ බලමු. සිරිපාදේ වගේ වැසිකිළියද දන්නේ නේ වැසිකිළියට යන්නත් එපයිනේ. වැසිකිළියක් නැතුව බෑනේ. කාප බීපුව මල පහ කරන්න වැසිකිළියක් තියෙන්න ඕනේ. යන තැන වැසිකිළියක් අපි වගේ අයට. නෑ ඒකත් අර වගේ ගියක් වගේ එකක්. මෙතනින් පහළට තියෙනවා මොකක්ද? මෙතනින් පහළ මොකක්ද? මේ අපි ආපු පාර වෙන්න ඕන. චුට්ටක් පහළට යන්න. චුට්ටක් පහළට චුට්ටක් කතා විට ආවතින් හොයා අත මක්කිම කරගන්නට රහසක් තියලා අම්මා අපි ආපු පාර තමයි. එහෙමනම් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක්. ඒ වගේම මම ඉල්ලා සිටිනවා දිගටම තරිඳුගේ YouTube channel එකෙන් වැඳලා ඉන්න. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්.